ඔබ කවදා හරි හිතලා තියෙනවද මේ ලෝකයේ කොහේ හරි තැනක ඔබ කිසිම දවසක දැකලා නැති හැබැයි ඔබගේ ආත්මයට අයිති කෙනෙක් ජීවත් වෙනවා කියලා. ඔබ ඔහු හෝ ඇයව දකින්න එකම එක වතාවක් හෝ මුණ ගැහෙන්න සංසාරේ පුරාවටම පෙරුම් පුරනවා කියලා. අයිබෝවන් කියලා පිළිගන්නව ඇනිමෙන්ටා සිනමා අවකාශයට. අද අපි කතා කරන්න යන්නේ ඇනමි ලෝකයේ බිහි වුණු අතිශය සුන්දර ඒ වගේම හදවතට දරාගන්න අපහසු තරම් හැඟීම්බර 2016 වසරේදී තිරගත වුණු ඇනමි ෆෑන්ස්ලාගේ හදවත් දිනාගත් ඒ හැඟීම්බර සිනමා සිත්තම වෙන Your Name සිනමා පටය වෙතටයි. නිදහස් තැනක ඉඳන් මේ ආදරණීය ආත්මයන් දෙකේ විශ්වීය චාරිකාවට අපත් සමග එකතු වන්න. කතාව ආරම්භ වන්නේ ජපානයේ තියෙන ඉතමෝරි කියන ඉතාමත් සුන්දර නිස්කලංක ගම්මානයකින්. මේ ගමේ ජීවත් වෙනවා මිත්සුහා කියලා තරුණ ගෑනු ළමෙක්. ඇය දවසක් උදෑසන අවදි වන්නේ හරිම අමුතු හැඟීමකින්. ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙද්දී Taman මොන වගේ හීනයක්ද දැක්කේ කියලා මතක් කරන්න හැදුවත් ඇයට නම් ඒක මතකෙට එන්නේ නැහැ. මිත්සුහා ජීවත් වන්නේ ඇගේ කුඩා නංගි යොත්සුහා සහ ආච්චි අම්මා එක්ක. ඇගේ අම්මා කුඩා කාලේදී මිය ගිහින් තාත්තා දේශපාලන කටයුතු නිසා පවුලෙන් ඈත් වෙලා ඉන්නේ. මිත්සුහාට මේ සාම්ප්‍රදායික කම්මැලි ගම්බද ජීවිතය හරිම එපා වෙලා තියෙන්නේ. ඔය අතරේ මුළු ජපානයම බලාගෙන ඉන්නවා අහසේ පායන නියමිත අපූර්ව වර්ගතරුවක් දැස. නිවුස් වලින් කියන්නේ මේක පෘථිවියට ළඟින්ම යන නිසා පියවි ඇසින් ලස්සනටම දැක් ගන්න පුළුවන් වෙයි කියලා. පාසලට යන මිත්සුහා එදා දවසම හරිම පිළිකාවක් වෙනවා. ඇගේ යාළුවෝ හැමෝම බලන්නේ මාරම පුදුමයකින්. මිත්සුහා ඊයේ ඔයා හිටියේ හරියට වෙන කෙනෙක් වගේනේ. කොණ්ඩේ වැඳලා තිබ්බෙත් නෑ. පන්තියේ මොකද්ද කියලා මතක තිබ්බෙත් නෑ. යකෙක්වත් ඇහෙලාද හිටියේ? යාළුවෝ මෙහෙම කියද්දි මිත්සුහාට කීසිම දෙයක් හිතා ගන්න බැරුවයි ඉන්නේ. ඊට පස්සේ කතාව ඇදෙන්නේ මිත්සුහාගේ පන්ති කාමරය දෙසට. පන්තියේ ගුරුවරිය කරුලෑලේ ලස්සන වචන ටිකක් ලියලා පාඩම පටන් ගන්නෙ. ඇය කතා කරන්නේ මායා හෝරාව ගැන. දවල්ුත් නොවන රැත් නොවන සන්ධ්‍යා යාමයේ දා වෙන්න ඔන්න මෙන්න තියෙන ඒ අద్භූත වේලාව අපි මායා හෝරාව ලෙස හඳුන්වනවා. ඒ වේලාව ලෝකයේ ආලෝකයේ වගේම අන්ධකාරයත් බොඳ වෙලා යනවා. අන්න ඒ නිසා සාමාන්‍ය ජීවිතයේදී කිසිම දිනක මුණ ගැහෙන්න බැරි වෙනස්ම ලෝකවල සිටින මිනිස්සුන්ට වුණත් එකිනෙකා මුණ ගැහෙන්න දැක ගන්න මේ මායා හෝරාවදී පුළුවන්. ටීචර් කියන මේ වචන ටික පන්තියේ ඉන්න අනිත් ළමයින්ට සාමාන්‍ය පාඩමක් වගේ විතරක් වුණත් මිත්සුහා නොදන්නවා වුණාට ඇගේ මුළු දෛවයම තීරණය වන්නේ මෙන්න මේ මායා හෝරාව මතයි. ඔන්න ඔය අතරේ ඇය තමන්ගේ නෝට්බුක් එක දිගහරිනවා. එහි එක පිටුවක ලුකු අකුරෙන් ලියලා තිනවා ඔයා කවුද කියලා. ඇය ඒ අකුරු දෙස බලා සිටින්නේ මහා බයකින්. මොකද තමන්ගේ අත්අකුරු නෙමෙයි නිසා. මිත්සුහා මේක ගැන කල්පනා කර කර ඉන්න අතරතුර පන්තියේ ටීචර් මිත්සුහාට නම කියලා කතා කරනවා. මෙතනදී ළමයි ඔක්කොම hina වෙනවා මිත්සුහාට. ඇති යන්තම් අද ඔයාගේ නමවත් මතක තියෙනවා කියලා මිත්සුහාට hina වෙනවා. මිත්සුහාට තේරෙනවා මොකක් හරි මරාලයක් ඊයේ වෙලා තියෙනවා කියලා. පස්සේ ඉන්ටර්වෙල් එකේදී එයාගේ යාළුවෙන්ගෙන් දැනගන්න හම්බෙනවා ඊයේ එයා අමුතු විදිහට හැසිරලා තියෙනවා කියලා. එදා රාත්‍රියේ මිත්සුහාට සිද්ධ වෙනවා ගමේ පන්සලේ සාම්ප්‍රදායික නර්තන පූජාවකට සහභාගී වෙන්න. හැමෝම බලාගෙන ඉද්දි මේ වගේ පූජාවන් කරන එකට මිත්සුහා නම් හරිම අකමැතියි. ඇයට ලැජ්ජයි. ඇගේ එකම හීනය මේ ගමෙන් පැනලා ගිහින් ටෝකියෝ වගේ ලස්සන නගරයක නිදහසේ ජීවත් වෙන එක. මේ සාම්ප්‍රදායික බැඳීම් වලින් හෙම්බත් වුණ මිත්සුහා එදා රෑ උත්සවය ඉවර වෙලා අහස දෙස බලාගෙන මහ හඬින් ප්‍රාර්ථනාවක් කරනවා. අනේ ඊළඟ ආත්මයේදීවත් මාව ටෝකියෝ නගරයේ ඉන්න ලස්සන පිරිමි ළමෙක් කරන්න කියලා. යාළුවනේ විශ්වය සමහර වෙලාවට අපගේ ප්‍රාර්ථනාවන්ට හරිම පුදුම විදිහට ඇහුම්කන් දෙනවා. පසුදා උදැසන අපිට පෙන්වන්නේ ටෝකියෝ නගරයේ ජීවත් වෙන ටාකි කියන පිරිමි ළමයෙක්ව. හැබැයි මේ ඉන්නේ සැබෑම ටාකි නන් නෙමෙයි. ටාකිගේ සිරුර ඇතුලේ ජීවත් වෙන්නේ මේ අපි හැමෝම අඳුරන මිත්සුහා. ඇය තමන්ගේ පිරිමි ශරීරය දෙස බලා මුලින්ම බය වෙනවා. නමුත් කාමරයෙන් පිටතට පැමිණ ටෝකියෝ නගරයේ ඒ මනරම් කාර්යබහුල පරිසරය දකිද්දී ඇගේ බය සතුටකට පෙරලෙනවා. මොකද ඇය ඇවිදින්නේ ඇගේ සිහින නගරේ. එයා ඉස්කෝලේ ආවහම ටාකිගේ යාළුවන්වත් හම්බ වෙනවා. යාළුවනේ මෙතනදී ටාකිගේ යාළුවන්ට ටාකිගේ හැසිරීමේ අමුත්තා දැනුණත් එයාලා ඒවා ගණන් ගන්නේ නැහැ. එයාලා තාම දන්නේ නැහැ මේ ඉන්නේ එයාලා අඳුරන ඇත්තම ටාකි නෙමෙයි කියලා.
පස්සේ යාළුවන්වත් එක්කගෙන ටාකි ඒ කියන්න මිත්සුහා කැෆේ එකකට යනවා. එතනදී එයා ගොඩක් සතුටින් තමයි ඉන්නේ. මොකද මිත්සුහා කැෆේ එකට කලින් ගිහින් නැති නිසා. මෙතනදී යාළුවනේ ඇත්තම ටාකි පාර්ට් ටයිම් ජොබ් කරලා මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි මිත්සුහා නිකරුණේ නාස්ති කරනවා. ඒ විතරක් නෙමේ යාළුවනේ. ටාකිගේ සල්ලි වියදම් කරලා ගත්ත මිලාදික කෑම වර්ගවල ෆොටෝ ටාකිගේ ෆෝන් එකෙන්ම ගන්නවා. මේ අතරතුර මිත්සුහාට දැනගන්න හම්බෙනවා ටාකි පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා කියලා. ඒත් මිත්සුහා දන්නේ නැහැ ටාකි කොහෙද පාර්ට් ටයිම් ජොබ් කරන්න කියලා. මේ ගැන යාළුවන්ගෙන් අහද්දී යාළුවන් පුදුම වෙලා ටාකි දිහා බලනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ටාකිගේ ජොබ් එක කරන තැන. මෙතනදී මිත්සුහා ටාකිගේ පාර්ට් ටයිම් ජොබ් එකේ වැඩ ඔක්කොම අනා ගන්නවා. මොකද මිත්සුහා දන්නේ නැහැනේ ටාකිගේ වැඩපිළිවෙල මොකක්ද කියලා. මෙතනදී මිත්සුහා රෙස්ටෝරන්ට් එකට ආපු කස්ටමර් කෙනෙක් එක්ක අකරතැබ්බයකට පැටලෙනවා. මෙතනදී ටාකි වැඩ කරන තැන සීනියර් කෙනෙක් වන මිස් උකුටෙරා ඇවිත් මිත්සුහාව බේර ගන්නවා. මිස් උකුඩරාගේ ඒ කරුණාවන්තකම නිසා මිත්සුහාට මිස් උකුඩරා ගැන පැහැදීමක් ඇති වෙනවා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ටාකිගේ කාමරය. මෙතනදී මිත්සුහා ටාකිගේ අතේ එයාගේ නම ලියනවා. මොකද කලින් දවසේ මිත්සුහාගේ නෝට්බුක් එකේ ඔයා කවුද කියලා ලියලා තිබ්බ නිසා. පසුදා නැවතත් දෙන්නා තමන්ගේ සැබෑ සිරුරු වෙත පැමිණෙනවා. ටාකි දකිනවා තමන්ගේ අතේ මිත්සුහා කියලා නමක් ලියලා තියෙනවා. ඒ වගේම මිත්සුහාත් දකිනවා මිත්සුහාගේ අතේ ටාකි කියලා නමක් ලියලා තියෙනවා. සැබෑ ටාකිට තමන්ගේ යාළුවන්ගෙන් අහගන්න ලැබෙන්නේ ඊයේ දවසේ ඔහු හරියට කෙල්ලෙක් වගේ හැසිරුණු බවයි. මේ දෙන්නගේ ශරීර මාරුවීම හැමදාම එක දිගට සිද්ධ වන්නේ නැහැ. සතියකට දවස් 2ක් හෝ 3ක් වගේ නොහිතන වේලාවකදී තමයි මේක වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එක් දවසක උදේ ඇහැරෙද්දී ටාකි ඉන්නේ මිත්සුහාගේ ඇඟ ඇතුලේ. මිත්සුහා ඉන්නේ ටාකිගේ ඇඟ ඇතුලේ. එයාලා ඒ දවස ගෙවන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් විදිහට. හැබැයි ඒ දවසේ රැ නිදාගෙන පහෝදා උදේ ඇහැරෙද්දී ආයෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව Tamanගේම ශරීරය ඇතුලේ සාමාන්‍ය විදිහට ඇහැරෙනවා. මුල් දවස්වල මේක වෙද්දී දෙන්නම හිතන්නේ මේක මාරම තාත්වික හීනයක් කියලා. හැබැයි Tamanගේ ඇඟ ඇතුලේ අනිත් කෙනා ජීවත් වුණු දවස්වල කරපු පිස්සු වැඩ සහ යාළුවෝ කියන කතා නිසා මේක හීනයක් නෙමෙයි සැබෑවටම සිද්ධ වෙන අద్భుත දෙයක් කියලා දෙන්නටම පස්සේ තේරුම් යනවා. ඔයාලා දන්නවනේ මිත්සුහා කියන්නේ කැෆේ වලට යන්න ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක් කියලා. මිත්සුහා ටාකිගේ ශරීරයේ ඉන්න දවස්වල ටාකි අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් කැෆේ ගිහින් ඒවා නිකරුණේ නාස්ති කරනවා. ඒක නිසා ඒවා පියවන්න ටාකිට දෙගුණයක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ටාකි මිත්සුහාගේ ඇඟට ගියාම කරන්නේ සම්පූර්ණයෙන්ම කොල්ලෙක් වගේ හැසිරෙන එක. මිත්සුහා කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි ළමයි එක්ක වැඩි කතා බහ කරන කෙනෙක් නෙමෙයිනේ. හැබැයි ටාකි ඇගේ ඇඟ ඇතුළ ඉද්දි ඉස්කෝලේ ඉන්න කොල්ලෝ එක්ක කරට කර අත දාගෙන පට්ට ෆිට් එකේ ඉන්නවා. මේ විකාර නිසා මේ දෙන්නගේ සැබෑ ජීවිත සම්පූර්ණයෙන්ම අනා ගන්න තැනට වැඩ සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මේ දෙන්නා තීරණය කරනවා එකිනෙකාට නීති දාගන්න. ඔවුන් Tamanගේ ෆෝන්ස් වල ඩයරි එකක් ලියන්න ගන්නවා. මම ඔයාගේ ඇඟේ ඉද්දි අද මේ දේවල් කළා. හෙට ඔයා මගේ ඇඟට ආවොත් මේ දේවල් කරන්න එපා. වියදම් කරන්න එපා. කොල්ලෝ එක්ක ඕනට වඩා ලං වෙන්න එපා. කියලා හැමදේම නෝට් විදියට ලියනවා. මුලින් මේක මහා වදයක් වුණොත් කාලයක් එක්ක මේ දෙන්න නොදැනුවත්වම මේ නෝට් කියව එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්නවා. Taman කවදාවත් දැකලා නැති ඒ අద్భుත පුද්ගලයා Tamanගේ ජීවිතයේ අත්‍යවශ්‍යම කෙනා බවට පත් වෙනවා. කාලය මෙසේ ගෙවීගෙන යනවා. කොහොම දවස් ගෙවෙද්දී අර මුළු ජපානයම බලාගෙන හිටපු වර්ගාතරුව පායන දවසත් උදා වෙනවා. මිත්සුහා ටාකිගේ සිරුරේ ඉඳන් ටාකි වැඩ කරන රෙස්ටෝරන්ට් එකේ ඉන්න මිස් උකුඩෙරා එක්ක ලස්සන ඩේට් එකක් සෙට් කරනවා. හැබැයි ටාකි එදා ඩේට් එකට ගියත් මිස් උකුඩෙරාට තේරෙනවා අද ඉන්න ටාකි කලින් හිටපු ටාකි නෙමෙයි කියලා. ඇය කියනවා ටාකි ඔයාගේ හිතේ දැන් වෙන කෙනෙක් ඉන්නවා නේද කියලා. එදා සවස ටාකි ෆෝන් එක බලද්දී මිත්සුහා ලියපු අවසාන සටහන දකිනවා. අද අපේ ගමේ උත්සවය. අහසේ වර්ගාතරුවක් පායනවා. ඒක දකින්න මම මාර ආසාවෙන් ඉන්නේ කියලා ලියලා තිබුණා. ටාකි අහස බලන. හැබැයි ටෝකියෝ වලට කිසිම වර්ගාතරුවක් නම් පේන්න නැහැ. නමුත් එතෙන් පටන් නැවත කිසිම දිනක ඔවුන්ගේ ආත්මයන් හොරමාරු වෙන්නේත් නැහැ. මිත්සුහාගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැතුව යනවා. එදා රෑ මිත්සුහා එයාගේ ගමේ සාම්ප්‍රදායික උත්සවයට ලස්සනට ඇඳලා සහභාගී වෙන්න යන්නේ. ඇය අහස දිහා බලනවා. අහස පුරා මහා ආලෝකයක් විහිදුවමින් වර්ගාතරුව ගමන් කරනවා. ඒක හරිම සුන්දර දර්ශනයක්.
නමුත් ඒ දර්ශනය තියෙන්නේ හරිම ටික වෙලාවයි. මිත්සුහා දකින්නේ නැහැ ඒ වල්ගාතරුව මැදින් දෙකට කැඩෙනවා. ඒකෙන් එක විශාල කොටසක් මහා වේගයෙන් ඇය ඉන්න මේ සුන්දර ඉතමොරි ගම්මානයට කඩාගෙන වැටෙනවා. මුළු අහසම රතු පැහැති ගින්නකින් වැහිලා යනවා. කලින් කිව්ව විදිහටම මෙන්න මේ රාත්‍රියෙන් පස්සේ ටාකිට නැවත කිසිම දිනක මිත්සුහාව මුණ ගැහෙන්නේ නැහැ. ආත්ම හුවමාරුව සම්පූර්ණයෙන්ම නතර වෙනවා. දවස් කිහිපයක් ගෙවිලා ගියත් නැවත ආත්ම හුවමාරුව සිදු නොවුණු නිසා ටාකි පට්ටම දුකෙන් ඉන්නේ. ඇයට මොකද වුනේ? ටාකිට මිත්සුහාව දකින්න ලොකු උවමනාවක් ඇති වෙනවා. ඔහු තීරණය කරනවා ඇයව හොයාගෙන ඉතමෝරි ගමට යන්න. අඩුම තරමේ ඉතමෝරි කියන ඒ ගමේ නමවත් ඔහුට මතක නැහැ. ඔහුට මතක ගමේ Taman දැකපු දර්ශන ටික විතරයි. ඔහු වෙහෙස මහන්සි වෙලා දින ගණනාවක් තිස්සේ උත්සාහ කරලා ඒ දර්ශන චිත්‍රවලට අඳිනවා. ඒ චිත්‍රත් අරන් මිස් උකුඩෙරා සහ යාළුවෙක් එක්ක ටාකි යනවා මිත්සුහාව සොයන්න. මේ කට්ටියට මිත්සුහාගේ ගම සොයාගන්න එතරම් ලේසි වන්නේ නැහැ. ජපානයේ ගම් නියංගම් ගානේ ඇවිදින ටාකිට ඉතමෝරි ගම හොයාගන්න බොහෝ අසීරු වෙනවා. ඒ යන ගමනේදී ටාකිට මුණ ගැහෙන හැම කෙනෙක්ම කියන්නේ එහෙම ගමක් ගැන යාලා අහලවත් නැහැ කියලා. බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා කඩේකින් කෑම කන මොහොතක ඒ කඩේ අයිතිකාරයා ටාකි ඇඳපු චිත්‍රය දැකලා එකපාරටම ගැස්සෙනවා. එයා කියනවා මේක මීට අවුරුදු 3කට කලින් උල්කාපාතයක් වැදිලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිය ඉතමෝරි ගම නේද කියලා. කඩේ අයිතිකාරයා කිව්ව ඒ දෙයට ටාකි හොඳටම ෂොක් වෙනවා. දෙපාරක් හිතන්නේ නැතුව ටාකි ඒ කියන තැනට දුවගෙන යනවා. Taman මිත්සුහාගේ ඇස් වලින් දැකපු Taman ඇවිදපු ඒ සුන්දර ඉතමෝරි ගම වෙනුවට අද එතන තියෙන්නේ ලොකු වතුර පිරණු වලකුයි මියගිය මිනිසුන්ගේ සොහොන් කොත් ටිකකුයි විතරයි. Taman ආදරය කරපු කෙල්ල මීට අවුරුදු 3කට කලින්ම මෙලව හැර ගිහින් කියලා දැනගන්න ලැබෙන ඒ තප්පරයේදී ටාකිගේ මුළු ලෝකයම නතර වෙනවා. ගම විනාශ වෙලා කියලා දැනගත්තත් ටාකිට ඒක විශ්වාස කරන්න නම් බෑ. මොකද මිත්සුහා එයාගේ ෆෝන් එකේ ලියපු හැම ඩයරි නෝට් එකක්ම තවමත් එහෙමම තියෙන නිසා. Tamanට පිස්සු නැහැ කියලා තහවුරු කරගන්න ටාකි කලබලෙන් ෆෝන් එක අරන් ඒ නෝට් ටික කියවන්න ගන්නවා. හැබැයි අන්න ඒ වෙලාවේදී තමයි හිතාගන්න බැරි මාරම බය හිතෙන දෙයක් වෙන්නේ. ටාකි බලාගෙන ඉද්දිම මිත්සුහා ලියපු ඒ හැම අකුරක්ම හැම වචනයක්ම එකින් එක ෆෝන් ස්ක්‍රීන් එකෙන් මැකිලා යන්න ගන්නවා. කාලය විසින් අතීතයේ සිද්ධ වුණු දේවල් වර්තමානයට ගැලපෙන විදිහට නිවැරදි කරද්දී මිත්සුහා මේ ලෝකේ ජීවත් වුණා කියන එකට තිබුණු අන්තිම සාක්ෂියත් ටාකිගේ ඇස් ඉස්සරහම අලු දූවිලි වෙලා යනවා. Tamanගේ මතකයත් එක්කම ඒ නෝට් ටික මැකිලා යද්දී ටාකිට මිත්සුහාගේ නම පවා අමතක වෙන්න පටන් ගන්නවා. මුළු ලෝකයෙන්ම තනි වුණා වගේ දැනෙන ඒ මොහොතේ Tamanට මේ හැමදේම කරේ කවුද කියලා Taman කිසිසේත්ම අමතක නොකළ යුතු කවුරු හරි කෙනෙක් මේ විශ්වයේ ඉන්නවා කියලා විතරක් ටාකිට තදින්ම දැනෙනවා. ෆෝන් එකෙන් නෝට් ටික මැකිලා මතකය අපැහැදිලි වුණත් ටාකිගේ උත්සාහය නම් අතාරින්නේ නැහැ. එයාට මතක් වෙනවා මිත්සුහාගේ ආච්චි කියපු කතාවක්. මේ කන්ද මුද්‍රණයේ තියෙන පූජනීය ගුහාවක් තමයි දේවමාලිගාව වන්නේ. එතනින් එහා පැත්තේ තියෙන්නේ මලවුන්ගේ ලෝකය. මෙන්න මේක මතක් වුණට කාල නීතියේ වැට කඩන්න සූදානම් වෙනවා. ටාකි වැස්සේ තෙමිති මිදුවගෙන යනවා ඒ ගුහාව ඇතුළට. එතන තියෙනවා මීට අවුරුදු 3කට කලින් මිත්සුහා Taman හදපු පූජනීය කුචිකමිසකී පැණිය. ඒකෙන් කියවෙන්නේ මිත්සුහාගේ ආත්මයෙන් භාගයක්. ටාකි ඒ පැණියෙන් උගුරක් බොනවා. බොනවත් එක්කම ලිස්සලා වැටෙනවා. කාලයේ නූල් පොටවල් හරහා මිත්සුහාගේ උපතේ සිට මිය යාම දක්වා මුළු ජීවිතේම එක් ක්ෂණයකින් එයාගේ ඇස් ඉස්සරහා මැවි පේන්න ගන්නවා. ඇස් ඇරලා බලද්දී ටාකි ඉන්නේ ආයෙත් මිත්සුහාගේ ඇඟතුලේ. හැබැයි වර්තමානයේ නම් නෙමෙයි. අර උල්කාපාතේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන ඒ දෛවෝපගත දවසේ උදේ. ගම බේරගන්න තියෙන අන්තිම අවස්ථාව මේකයි කියලා දන්න ටාකි යාළුවොත් එක්ක එකතු වෙලා මුළු ගමම හිස් කිරීමේ මෙහෙමක් පටන් ගන්නවා. හැබැයි මිත්සුහාගේ තාත්තා මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඒ අස්සේ ටාකිට තදින්ම දැනෙනවා මිත්සුහා දැන් ඉන්නේ Tamanගේ ඇඟ ඇතුලේ. ඒ කියන්නේ අනාගතයේ අර කන්ද මුදුනේ කියලා. ටාකි බයිසිකලයක් අරන් මරණයත් එක්ක සටන් කරමින් කන්ද මුදුනට යනවා මිත්සුහාව හමු වෙන්න.
ටාකි කන්ද මුදුනේ ඉදන් මිත්සුවාගේ නම කියලා කෑ ගහනවා. ඒ මොහොතේම අතීතයේ ඒ කන්ද උඩම ඉන්න මිත්සුවාට ටාකිගේ හඬ ඇහෙනවා. දෙන්නම පිස්සුවෙන් වගේ කන්ද වටේ දුවන්නේ එකිනෙකාව දකින්න බලාපොරොත්තුවෙන්. එයාලා ඉන්නේ එකම තැනක එකම මොහොතක වුණත් අවුරුදු 3ක කාලයේ මහා ප්‍රාකාරය එයාලා වෙන් කරලා තබනවා. එකිනෙකාට පේන්නේ නැතිව හඬවල් විතරක් අවකාශයේ දෝංකාර දෙද්දී දෙන්නම අසරණ වෙනවා. හැබැයි දෛවය එයාලව අතරින්නේ නම් නැහැ. යාළුවනේ, ඔයාලට මතකද මිත්සුවාගේ ගුරුතුමිය ඉගැන්නුවා මායා හෝරාව ගැන? අන්න ඒ මායා හෝරාව දහවලත් රාත්‍රියත් එකිනෙකාව සිපගන්නා මෙලොව මායාවන් සැබෑවන ඒ අද්භූත සන්ධ්‍යායාමය ඒ මායා හෝරාව උදා වෙනවා. සන්ධ්‍යා යාමේදී ඒ රන්වන් ආලෝකය කන්ද මුදුනට පතිත වෙද්දී කාලේ නීති රීති මුළුමනින්ම දිය වෙලා යනවා. අවුරුදු 3ක මහා පරතරය ක්ෂණයකින් මැකී ගිහින් ජීවිතයේ ප්‍රථම වතාවට එයාලට එකිනෙකා ඇස් පන පිට දකින්න හම්බෙනවා. මම ආවේ ඔයාව බේරගන්න. ටාකි මිත්සුවාගේ ඇස් දිහා බලලා කියනවා. ඒ ආත්මීය හමුවීමේ සතුට කඳුළු මැදින් විඳින්දීම එයාලට තේරෙනවා මේ මායාව පවතින්නේ සන්ධ්‍යායාමය කියන තත්තර කිහිපෙට විතරයි කියලා. ආයෙත් සැරයක් අපි එකිනෙකාගේ අත්වල නම් ලියමු කියලා ටාකි පෑන අරන් මිත්සුවාගේ අතේ නම ලියන්න ගන්නවා. ඊළඟට මිත්සුවා ටාකිගේ අතේ ලියන්න පටන් ගද්දිම ඒ රන්වන් ආලෝකේ නිවී යනවා. සන්ධ්‍යායාමය අවසන් වෙනවා. කාලය ආයෙත් Tamanගේ අනසක පතරවද්දී ටාකිගේ අතේ ඉතිරවන්නේ හිස් පෑනක් විතරයි. වාගේ නම මොකද්ද කියලා ටාකි මුළු කන්දරම ඇහෙන්න කෑ ගැහුවත් ඒකට උත්තර දෙන්න නම් මිත්සුවා එතන හිටියේ නැහැ. අතීතයට ආපු මිත්සුවා තමාගේ ගම බේරගන්න දුවනවා. වැටිලා තුවාල වුණත් එයා දුවනවා. ඒ අස්සේ එයාට ටාකිගේ නම අමතක වෙලා යනවා. ඔයා කවුද? මම කාගේ නමද මතක තියාගන්න ඕන කියලා හඬමින් මිත්සුවා තමන්ගේ අත දිග ඇරලා බලනවා ටාකි ලියපු නම කියවන්න. හැබැයි යාළුවනේ, එතන ලියලා තිබ්බේ ටාකිගේ නම නම් නෙමෙයි. එතන ලියලා තිබ්බේ මම ඔයාට ආදරේ කියලා විතරයි. මේ වගේ වෙලාවකද මේක ලියන්නේ කියලා කඳුළු පිසදාගන්න මිත්සුවා අලුත් ධෛර්යයක් අරන් තාත්තව හම්බෙන්න දුවනවා. ඊළඟ තප්පරේදී ආස දෙබෑ කරගෙන උල්කාපාතේ ගමට කඩා වැටෙනවා. අවුරුදු 5ක් ගෙවී යනවා. ඉතමෝරි ගමේ මිනිස්සු ආශ්චර්යකින් වගේ බේරුණා කියලා පත්තරවල කියනවා. ටාකි දැන් ලොකු කෙනෙක්. රස්සාවක් හොයන ගමන් ඉන්න ටාකි එයාට අතීතයේ කිසිම දෙයක් ගැන මතක නම් නැහැ. හැබැයි එයාගේ හදවත හැම තිස්සෙම කවුරු හරි කෙනෙක්ව හොයනවා කියලා එයාට තේරෙනවා. දවසක් ටෝකියෝ නුවරේදී විරුද්ධව ධාවන වෙන කෝච්චි දෙකක් ඇතුළේ ඉඳන් ටාකි සහ මිත්සුවාගේ ඇස් එකිනෙකා ගැටෙනවා. කිසිම දෙයක් මතක නැති වුණත් ආත්මීය හුරුපුරුදුකම නිසා දෙන්නම ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා පාරවල් දිගේ පිස්සුවෙන් වගේ එකිනෙකා හොයනවා. අන්තිමේදී යාලා මුණ ගැහෙන්නේ ටෝකියෝ නගරේ ඒ ලස්සන රතු පැඩිපෙළ උඩදී. කාලේ ආයෙත් නතර වෙනවා. මිත්සුවා උඩ ඉඳන් පල්ලෙහාට එද්දී ටාකි පල්ලෙහා ඉඳන් පඩිපෙළ උඩට යනවා. කිසිම මතකයක් නැති වුණත් තමන්ගේ මුළු ජීවිත කාලේ පුරාම සෙව්වේ මෙන්න මේ කෙනාවයි කියලා එයාලගේ හදවත් එක්ෂණයකින් හඳුන ගන්නවා. හැබැයි මතකයක් නැතිකම නිසාම දෙන්නාම බයට සහ ලැජ්ජාවට එකිනෙකා දෙස නොබලා පසු කර යන්න වදනවා. පඩිපෙළ මැදදී එයාලා එකිනෙකාව පසු කරලා යන ඒ තප්පරය බලන අපේ හදවත් පවා නතර කරන මොහොතක් යාළුවනේ. තව පියවර කිහිපයක් ඉස්සරහට ගිය ටාකි Tamanගේ මුළු ධෛර්යයම එකතු කරලා එකපාර හැරිලා මිත්සුවාට කතා කරනවා. මම ඔයාව කලින් කොහේ හරි දැකලා තියෙනවද කියලා ටාකි අහනවා. ටාකිගේ ඒ වචන ටික ඇහෙනවත් එක්කම මිත්සුවා පියවරක් ඉස්සරහට තියන්න හදපු තැනම ගල් ගැහෙනවා. එයා හැරෙන්නේ ඇස් වලින් කඳුළු කැට කඩා වැටෙමින්. ඒ කඳුළු අතරින් මාරම ලස්සන හිනාවක් දාන මිත්සුවා කියනවා මාත් ඒකමයි හිතුවේ කියලා. අවුරුදු ගණනාවක කාලයේ පරතරයත් මරණයේ බිය සහ අමතක වී යාමේ ශාපයත් මුළුමනින්ම පරාජය කරමින් ඒ ආදරණීය ඇස් දෙක දිහා බලාගෙන දෙන්නාම එකම මොහොතක එකම උස්මේදී කිමිනෝ නමයි වා යාළුවනේ, your name කියන්නේ ඇත්තරම නිකම්ම නිකන් ඇනමි එකක් නෙමෙයි. ඒක අපිට කියලා දෙනවා මේ මහා විශ්වයේ කොහේ හරි තැනක අපේම කියලා ලියවුණු අපේ ආත්මයටම අයිති කෙනෙක් ඉන්නවා කියලා. කාලය, අවකාශය හෝ මරණය මොනතරම් බාධක දැම්මත් මුණ ගැහෙන්න
ලියවිලා තියෙන දෙන්නේ කවදා හරි දවසක මුණ ගැහෙනවාමයි. ඉතින් මේ ලස්සන නිර්මාණය ගැන ඔයාලට දැනුණු හැඟීම පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. යාළුවනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක. මගේ අතින් සිද්ධ වුණු අඩුපාඩු ක්වොලිටි එක හෝ වෙන මොනවා හරි හදාගන්න ඕන වැරදි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා මාව දැනුවත් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලගේ ඒ වටිනා අදහස් මට ඉස්සරහට මීට වඩා හොඳ වීඩියෝ එකක් කරන්න ලොකු උදව්වක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සිනමාට සහ ඇනිමි වලට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම මෙන්න මේ වගේ ඇනිමි රිවිව් වීඩියෝ ඉස්සරහටත් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගමනට මට උදව්වක් වශයෙන් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට බලන්න share පාරක් දාලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනට මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.